යන්ත්‍රයක් මිලදී ගත්තොත් මේක ඔබ නිවසට ලැබෙන්නේ මේ ආකාරයටයි. ඊට පසු මේ ආවරණ ඉවත් කරගන්න. මෙම ආවරණ ඉවත් කරගත්තට පසු ඔබ මේ මැෂින් එකේ ඔබ අපේ මේ අතුරුම් පහසුව සඳහා මෙම ආකාරයට තමයි සකසලා ඔබට ලැබෙන්නේ. මෙන්න මේ ආකාරයට ගත් මැෂින් එක මේ පින් එක එළියට ඇදලා මෙතනින් ඉවත් කරගන්න ඕනේ. ඉන් අනතුරුව ගහේ ප්‍රමාණයට මේක ඇඩ්ජස්ට් කරගෙන අපි මේක ගහට සවි කරගන්න. මේ පින් එක එළියට ඇදලා මේක අපිට ගහේ උමනා ප්‍රමාණයට ලොක් එක දාගෙන මේ තමයි සේෆ්ටි ඇනේ මේක අනිවාර්යෙන් දාගත යුතුයි මෙතනට. ඊළඟට මෙම කොටස මෙන්න මේ ආකාරයට තමයි එවලා තියෙන්නේ. මේක දිගාර ගන්න ඕනේ මෙන්න මේ ආකාරයට. මේ පැත්තත් ඒ විදිහටම දිගාර ගන්න ඕනේ. ඊට පස්සේ මේකත් මේ පින් එක එළියට ඇදලා මේක පොල්ගහේ උමනා ප්‍රමාණයට හදාගෙන ඒකත් මෙන්න මේ ආකාරයටම පොල්ගහට සවි කරගන්න. ඒ වගේම ඒ උඩ කොටසෙත් මේ වගේ සේෆ්ටි ඇණයක් තියෙන එකක් දාගන්න ඕනේ. දාගෙන ඉවර වෙලා මේ උඩ එකේ තියෙන මේ දන්වැල මෙන්න මේ කොටසට සවි කර ගන්න ඕනේ. මොකද ඔබේ කකුල් දෙකෙන් අයින් වුණොත් මේක පල්ලයට නොයන ලෙසට. ඊපස්සේ අපි මේ මැෂින් එකට ගොඩවන්නේ මෙන්න මේ ආකාරයට. ඉස්සරහ මෙතනට කකුලක් තියාගෙන මේ මැෂින් එකට හොඳට බර ගහගෙන එල්ලෙන්න පුළුවන්. ඊට පස්සේ මේකේ ප්‍රධානතම අරුණ වෙන්නේ ඒ කරුණ තමයි මේ සේෆ්ටි බෙල්ට් එක පළඳ ගන්නේ කොහොමද කියලා. මේ සේෆ්ටි බෙල්ට් එක මේ කේබල් දෙකෙන් දාගෙන මේ ඉනේ තියෙන ඔක්කට අනිවාර්යෙන් මෙන්න මේ විදිහට මේ සවි වෙන්න ඕන. ඊට පස්සේ මෙතන මේ තියෙන බෙල්ට් එකෙන් කකුල් දෙක දා ගන්න ඕනේ මෙන්න මේ ආකාරයට. මේ යන්ත්‍රය ක්‍රියා කරවද්දී දැන් මේ පොල් ගහේ මුල කොටස ටිකක් වැඩියෙන් මහතයි උඩට යනකොට කඳ හීන් වෙන නිසා මේ යන්ත්‍රය හදලා තියෙනවා මෙන්න මේ වගේ කපළු විදලා හදලා තියෙනවා. මේ යන්ත්‍රය මේ ආකාරයට දාලා ලොක් වුණාට පස්සේ මේක ලොකු වැඩි කරගන්න පුළුවන්. දෙපැත්තෙන්ම මේ ආකාරයට හදලා තියෙනවා. අපි දැන් පොඩ්ඩක් උඩට ගිහිල්ලා ඇඩ්ජස්ට් කරලා මම පෙන්නන්නම්. මේ තියෙන්නේ දැන් මෙන්න මෙතනින් උඩට යනකොට මේ හීන් වුණා ගහ අපි මේ ලොක් එක එළියට ඇදලා මෙන්න මේ ආකාරයට මේක පස්සට කරගන්නවා. මේක පොඩි කරගෙන ඉන්නකොට මේ යට කොටසෙන් මේ පින් එකෙන් එළියට ඇද්දා ඕනම ඇඩ්ජස්ට් කරලා හදා ගන්න පුළුවන්. මේ මැෂින් එකේ මේ තව ඇඩ්ජස්ට් කර ගැනීමේදී අපි යට කොටසට හොඳට අපේ ඇඟේ බර ගහලා මේ ආකාරයට ඉන්න ඕනේ. ඊට පස්සේ තමයි මේ මැෂින් එක බුරු කරගෙන මේ සේෆ්ටි ඇනේ මෙහෙම කරලා ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි යට කොටසේදී අපි දැන් මේ උඩ කොටසට හොඳට බර ගහගෙන මේ යට කොටස ඇඩ්ජස්ට් කරන්නේ මෙන්න මේ ආකාරයට බුරු කරගෙන ඕන ආකාරයට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්.
විශේෂ කරුණක් තියෙනවා. ඒ කරුණ තමයි ඔබ පොල් ගහේ යනකොට මෙන්න මේ තියෙන කකුල් දෙක. මේ දෙකේම තියෙන කකුල් දෙක හරියාකාරව මෙන්න මේ ආකාරයට පොල් ගහට පිටින්න ඕනේ. එහෙම නැතුව මේ ආකාරයට තියාගන්න එපා. එතකොට තනි පැත්තට බර ගන්න නිසා. අපි මේ මැෂින් එක දැන් ගහෙන් පල්ලහැට ආවට පස්සේ ගහෙන් ඉවත් කරගන්නේ මෙන්න මේ ආකාරයට පෙතමේ මේ සේෆ්ටි බෙල්ට් එක මේ දෙකෙන් පන්නගෙන ඒක මෙතනට අමුණ ගන්න. ඊට පස්සේ මේ ආකාරයට ගහෙන් ගහ ගන්න. ඉන් අනතුරුව මෙම දන්වැල මෙතනින් ඉවත් කරගත යුතුයි. ඊට පස්සේ මේව සේෆ්ටි යන්නේ ඉවත් කරගෙන මේ පින් එකෙන් එළියට ඇදලා මේ ආකාරයට ගහෙන් ඉවත් කරගන්න පුළුවන්. මේකෙත් මේ සේෆ්ටි යන්නේ ඉවත් කරගෙන මේ ආකාරයට ගහෙන් ඉවත් කරගන්න. මම ඉන්නේ බලංගොඩ කල්තොට ගම්මානේ ඉන්නක මිලදීගෙන අවුරුදු 6ක් මෙම රස්සාව කරනවා. තාමන්තුරු මෙම මැෂින් එකේ කිසිම දෝෂයක් පැමිණලා නැහැ. සාමාන්‍යයෙන් අපිට ගහකට ගොඩ වෙලා පොල් කඩා ගැනීම සඳහා විනාඩි 5ක වැනි කෙටි කාලයකින් පොල් ගහක් කඩා ගැනීමට ගෑනු පිරිමි දෙපක්ෂයටම හැකියාව තියෙනවා. ඒක මම 100ට 200ක් ගැරන්ටි දෙනවා. ඕනි කෙනෙකුට මගේ ඇවිල්ලා බලා ගන්න පුළුවන් මේ ටික. ඊට අමතරව මෙම උපකරණයෙන් තද වැස්සක වුවත් අවුවක දවසකට වුණත් ඕනිම වෙලාවක පොල් කඩා ගැනීමට හැකියාව තියෙනවා. මෙම උපකරණයෙන් අපිට තියෙන ලොකුම ප්‍රයෝජනය තමයි පාවල් වලින් ගස් ගිහිල්ලා අනතුරකට ලක් වෙනවට වැඩිය මෙම උපකරණයෙන් 100%ක්ම තමන්ගේ ආරක්ෂාව තියෙන බවට මම තහවුරු කරනවා. සාමාන්‍යයෙන් ඇද වෙච්ච පොල් ගහක වුණත් මේ උපකරණයෙන් මෙන්න මේ ආකාරයට ගිහින් පොල් අස්වන්නේ ලාගන්න පුළුවන්. මේ ගහේ යනකොට යන්න තියෙන්නේ මේ ඇද වෙලා තියෙන පැත්තට තමයි යන්න තියෙන්නේ.